පුතේ මේ දවස්වල අහන්න ලැබුණා නේද මොලේ වුණ කියන වචනේ. ඒකට මේක අපි හඳුන්වනවා පුතේ මෙනින්ජයිටිස් කියලා. මෙනින්ජයිටිස් කියලා. පුතේ මෙනින්ජයිටිස් කියලා කියන්නේ මොලය ඊට පස්සේ අපේ සුසුම්නාව වටා තියෙන පුතේ මෙනින්ජි පටල කියලා පටල జాතියක් මොලේ සහ සුසුම්නාවේ ආරක්ෂාව. ඒකට මේ මෙනින්ජි පටල වලට පුතේ ආසාදනය වෙන්න පුළුවන් බැක්ටීරියා, වෛරස් සහ දිලීර. ආසාදනය වෙන්න පුළුවන් මේ මෙනින්ජි පටල වලට. රෝග ලක්ෂණ ඇති වෙනවා. ඒක රෝග ලක්ෂණ විදියට පුතේ මේ දවස්වල මේ වෛරස් එක නිසා එන්ටරෝ වෛරස් එක නිසා ඇති වෙන රෝග ලක්ෂණ වෙන්නේ උණ ඇති වෙනවා. උණ ඊට පස්සේ තද හිසේ කැක්කුමක් එන්න පුළුවන්. තද හිසේ කැක්කුම. ඊට පස්සේ පුතේ බෙල්ලේ වේදනාවක්. ඒ කියන්නේ බෙල්ල නවන්න බැරි ගතියක් එන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ආලෝකයේ දෙස බලන්න බැරි ගතියක්. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ආවොත් පුතේ වෛද්‍ය උපදෙස් ගන්න ඕන. වෛද්‍ය උපදෙස් ගන්න. ඊට පස්සේ පුතේ මේ වෛරස් එක මේ එන්ටරෝ වෛරස් එක ශරීරයට ඇතුළු වෙන්න පුළුවන් අපිරිසිදු ආහාර මගින්. ඊට පස්සේ අපිරිසිදු ජලය ඊළඟට පුතේ ආසාදනය මේ හැදුණු පුද්ගලයෙක්ගේ ආසාදිත බිබිති මගිනුත් මේක අපිට එන්න පුළුවන්. ඒතර පුතේ මේ රෝගේ වළක්වා ගන්න අපි කරන්න ඕන මෙන්න මේ අපිරිසිදු ජලය, අපිරිසිදු ආහාර අපේ ශරීරයට එන එක වළක්වා ගන්න ඕන. මේ පිරිසිදු ආහාර සහ ජලය භාවිතා කරන්න ඕන. ඊට පස්සේ පුතේ ආසාදිත බිබිති එන එක වළක්වා ගන්න අපි සෙනඟ ගැවසෙන තැන වලට යනවා නම් අපිට පුළුවන් මාස්ක් එකක් පාවිච්චි කරන්න. ඊළඟට පුතේ අපේ දෑත් පිරිසිදුව තබා ගන්න ඕන හැම වෙලාවෙම. මෙන්න මේ ටික අනුගමනය කරා නම් අපිට මේ රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.